මේ අය ස්ථීරම පෙර ජීවිතවල දන් දුන්න අය. ඔය දැන් ධනවත් නම් නමුත් මේ මම ටියුෂන් වල ලොකුම දුක් විඳපු මිනිස්සු කීප දෙනෙක් අපි එච්චර දුක් විඳලා නැහැ. දැන් මටත් මෙතන ගහන්න පුළුවන් හොඳ බොරුවක් මේ මමත් අම්මේ ඔයාලා දන්නේ නැහැ පුතේ ගල් ගුහාවල ඉඳලා තියෙනවා එහෙම. අනේ මම එහෙම නෑ මට මේ ගෙයක් තිබ්බා මට යමක් තිබ්බා. මම එකම දේ අපේ අම්මලාගෙන් ඉල්ලුවේ නෑ. අර කැම්පස් යනකොට මට නිකන් හිතට නිකන් ගිල්ටි එනවා මේ මම දැන් මේ හම්බ කරන අතරේ මම ඉල්ලන්න නරකයි කියලා. එතකොට ඒකේ රෝල තමයි ගැහුවේ. ඒ සටනේදී ඒ සටන ඇතුලේදී මම දුප්පත්. හරිද? එතකොට සපත්තු එහෙම ගත්තේ නෑ. සපත්තු ගන්න විදියක් තිබුණේ නෑ. සල්ලි නෑ. හැමදේම පෝස්ටර් ගහන්න වියදම් කරන්න උනා. මේ ස්ටේජ් උඩ අද මෙහෙම ඉන්නේ ලොකු කැපකිරීමක් කරලා. නිකන් ආව නෙමෙයි. ඉතින් මේ මම දන්නවා සර්වත් එහෙමයි. මට ඒ කැපකිරීම ගැන හිතා ගන්න බෑ. හරිද? අම්මෝ ඔය අපේ අප්පච්චි කියනවා ඒගොල්ලෝ විඳපු දෙක. ෂුවර් පිට අප්පච්චිලාගේ කාලේ මම ඉපදුනා නම් ඔය ගමන එන්න හම්බෙන්නේ අම්මේ මොන. ඒකයි ළමයි අය විදිහට උපදින්නේ. ඒක දැනගන්න. ඉතින් කවදාකවත් ඔයාලගේ දෙමව්පියෝ ඔයාලව දුක් විඳලා හදලා කරලා මෙතෙන්ට ගෙනාවට පස්සේ ඒගොල්ලන්ට ඇයි ඔයාලට මෙහෙමත් මට කරන්න තිබ්බ නේද කියලා අහන්න එපා. ඒගොල්ලෝ දීලා තියෙන ඒගොල්ලන්ගේ මොකද්ද? උපරිමේ දීලා තියෙන්නේ. ඒගොල්ලන්ගෙන් අහන්න එපා ඇයි තව වාහනයක් ගන්න තිබ්බනේ ඒ මන් දන්නේ මේ අප්පච්චි චීක් චුක් ගගා එහෙම යන්නේ. ඒ මනුස්සයට දෙන්න පුළුවන් උපරිමේ දීලා තියෙන්නේ. ඒකයි ඔයාලා ඊට පස්සේ ඉපදෙන්නේ. හරිද? ඒ කියන්නේ ඒගොල්ලෝ විඳපු දුක් නොවිඳින්න ඕන නිසා. ඔයාලා මොකක් හරි සසරේ පිනක් කරලා තිනවා ඒ දුක උඩින් නැගිටින්න. ඒ අය ඔයාලා උස්සලා තිබ්බා එතන. දැන් අපේ අප්පච්චි කියනවා මේ 11 වසරට එනකන් සපත්තු කියලා જાතියක් දාලා නැහැ. සපත්තු දාලා නැහැ. පළවෙනිට සපත්තු දෙක හම්බුනාට පස්සේ අප්පච්චිලා ගෙදරට ගොඩ වෙන්න තිබිලා තියෙන්නේ ඇලෙන් ඒ ඇල තාම තියෙනවා. ඇලෙන් මේ ගල් පතුරක් දාලා ගෙදරකට. ඉතින් අප්පච්චි කියනවා අර සපත්තු දාලා මේ ගල් පතුර උඩ ඇවිද්දලු. ආසාවට සද්දේ අහන්න. සපත්තු දෙක අරන් දීලා තියෙන්නේ අප්පච්චිගේ යාළුවෝ. ගණන් දන්නවා අප්පච්චි හොඳට දැනටත් ගණන් නෙගන්නවා. මේ ඒ ගණන් කියලා දුන්නාම යාළුවන්ට ගණන් හොඳට පුරුදු වෙනවා. අප්පච්චි හොඳට උගන්වනවා. දක්ෂ ගුරුවරයෙක්. ඒ ඥාන එපයි ප්‍රමුඛ වෙලා එන්නේ. එතකොට මේ අර යාළුවන්ට සතුටට අරන් දීලා. හිතන්නකෝ යාළුව සතුටට තෑගි අරන් දෙන මට්ටමට උගන්වන්න දක්ෂයි කියන්නේ. ගණිතය. හරිද? ඉතින් ඉංජිනේරින් එහෙමත් තේරිලා නමුත් යා ගන්න විදියක් නැහැ සල්ලි නැහැ. ඊට පස්සේ තමයි ඔය සාමාන්‍ය ඩිග්‍රී එකකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම කවදාකවත් අපේ අප්පච්චිට කියලා නැහැ. දන්න කාලෙදී නොදන්න කාලේ මොනවා කිව්වද දන්නේ මම. දන්න කාලෙදී මම කියලා නැහැ. ඒ ගැන මම සතුටුයි. දැන් ඔයාලා එහෙම අනාගතයකට යන්නයි ඕන. අඩුපාඩු කියන අනාගතයකට නෙමෙයි යන්න ඕන. දැන් ඔයාලගේ දරුවෝ ඉන්නවනේ අනාගතේ ඔයාලගේ දරුවෝ ඒ දරුවන්ට අඩුපාඩුවක් තියාගන්න බැරි වෙන තැනකට යන්න. කම්පියුටර් එකක් අරන් දෙන්න කියලා කිව්වොත් ඇන්න ගමන් අරන් දෙන්න ඕනේ නේ. හැබැයි තමන්ගේ හිත තමන්ට කියන්න ඕන බලක සල්ලි තියෙනවා. තව ටිකක් ඉඳලා අරන් දෙමු. ඒක වෙනම එකක්. දැන් දෙමව්පියන්ගේ හිත පීඩා විඳිනවා. දරුවා ඉල්ලන දේ අරන් දෙන්න සල්ලි නැති නිසා. ඒක වෙන්නේ හොඳ නෑ ඔයාලට කියලායි මම කියන්නේ. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න බෑ ඔය තමන්ගේ ජීවිතයට සාප කර. තමන්ගේ ජීවිතයට සාප කරමින් අනාගතය ජය ගන්න මහන්සි වෙන්න බෑ පුතා. දැන් ඔය ළමයි අන්තිම කාලේ වැටෙන්නේ විභාග කාලෙදී අන්තිම කාලේ වැටෙන්න හේතු තියෙනවා. දැන කරන වැරදි පිටාර ගලන්න පටන් ගන්නවා. දැන කරන වැරදි පිටාර ගලන්න පටන් ගන්නවා. ඔන්න සමහර වෙලාවට යාළු වෙලා පණ දීගෙන බොක්ක දීගෙන පිත්තාසෙ ගලවලා අතට දීගෙන හිටපු එක තමන්ග දාලා යනවා. ගෙදරට අහු වෙන්නෙත් නෑ. එච්චර දරුණු දෙයක් වෙන්නේ නෑ. ඒවා දරුණු නෑ සාමාන්‍යයෙන් අපේ ළමයින්ට ගෙවල් වලට අහු වුණා කියලා ප්‍රශ්නයක් නෑ. අම්මලව ගණන් ගන්නෑ. අර අම්මා පොළවේ පස් කනවා ගණන් ගන්න. ආදරේ උතුම්. එහෙමනේ ඉන්නේ. තාත්තා සමහරට මේ පපු අල්ලගෙන මොකුත් කියන්නෙත් නෑ.
ගණන් ගන්නෑ. ඒගොල්ලෝ ඇවිල්ලා මේ දන්නේ. එහෙමනේ හිතන් ඉන්නේ. ඉතින් ඒ නිසා දැන් අර අන්තිම කාලේ කෙල්ල ගියාම හෝ කොල්ල ගියාම Tamanට නෑ වාරුවක් අල්ලගන්න. ඒ තිබ්බ සියලු වාරු ඒවට ගරහලා ඒවා නීච කරලා ඒ වගේ අයින් වෙලා ඉවරයි. දැන් ගුරුවරයාගේ අවවාද ඉක්මව ගිහින් ඉවරයි. එතකොට අන්තිම කාලේ මේ Tamanට මේ සිද්ධ වෙන මොන හරි අනතුරක් වෙනවනම් ඒ අනතුරට උපකාරයේ ගිහිල්ලා ගණ්ඩ ඉන්න අය ඔක්කොම හලාගෙන ඉවරයි. ඒවා හැලිලා ඉවරයි. අම්මට කියන්න බෑ. අම්මයි දුවයි අතර සම්බන්ධය බිඳගෙන ඉවරයි. තාත්තට කියන්න බෑ. තාත්තා මූණ දිහා සමහරට බලන්නේ නෑ. මේ අත්වාරු බිඳගන්න එපා ළමයි. මේවා බිඳගන්න එපා. අනිත් එක තමයි තමන්ගේ ජීවිතේ තමන්ට වටින්න ඕන. වෙන කෙනෙක් ඉස්සරහා තමන්ගේ ජීවිතේ දෙකේ කොලයට දාන්නේ නෑ. මගේ ජීවිතේ හිටපු ගෑනු ළමයි මගේ ජීවිතෙන් යන ගානේ මම හිතුවේ මේ කෙල්ලට ඒ වාසනාව නැහැ කියලා මිස මට ඒ වාසනාව නැහැ කියලා නෙවෙයි. මගේ ජීවිතෙන් කෙල්ලෙක් ඈත් වෙලා යනකොට මම නිතර හිතුවේ ඒක. ඒ කාලේ මට තිබිච්ච කෙහෙල් මලක් නැහැ. නමුත් මට තිබ්බ අනාගතය වෙනුවෙන් ගොතපු ලස්සන හීනයක්. මම දැක්ක දේහවා දැක්ක මගේ ලේ රත් වෙන හීනයක් මට තිබ්බා. ඒක මතක් වෙන ගානේ මට හිතෙනවා මේකිට මේ වාසනාව නැහැ කියලා. මිස මාව දැම්මේ නෑ පල්ලෙහාට. මං අවාසනාවන්තයි, මම මේ ලෝකේ අවාසනාවන්තයා, මං පොල් කෑඳ ඇත්තා. ඔහොමම මං එහෙම දැඟලුවේ නෑ. ඒ නිසා මගෙන් නික්මිලා යන මගෙන් නික්මිලා යනවා කියලා කියන්නේ සමහරට මම්මයි ඒගොල්ලෝ අතෑරියේ. ඒ අතාරිද්දි නික්මිලා යනවනේ. සමහර විට ඒවා දුකසේ කරපු දේවල්. සමහරට දුකෙන් තමයි සමුදුන්නේ. සමහරට විභාගය ගැන හිතලා, සමහරට අම්මගේ අපේ අම්මට අනේ මන් දන්නේ මොන ඇන්ටනාවක් කරගෙනවද කියලා කොහෙන් හරි අහු වෙනවා ඒවා. ඒ කාලේ ලියුම් එහෙම ලිව්වනේ. 2007 මගේ ලව් එකක් අහුණා ලියුම් අහුනේ. මම මෝඩයා වගේ මේ ලියුම් ඔක්කොම කලෙක්ෂන් එකක් විදිහට හදලා තිබ්බා. අංක දාලා. ඒ කියන්නේ එක ලියුම දෙක හිතපන්කෝ අහුණාම අම්මා පිළිවෙලට කියවලා බලන්නේ නැති. මේක 4 පොණ දැන් දෙක. අයියෝ මූණ බලන්නත් බෑ. අහුණා ඒවා. මන්දනේ ඒවා ඉතින් ඒවා අර මොනවා හරි හේතුනේ ළමයි. ඔය සහකාරිය කියන එක සසරින් එන්න ඕන එකක් ඈ. මේ නිකන් අපි පන්නගෙන ගියාට වැඩක් නෑ. මේවා මේ සසර මැදීමෙක් එන්නේ. කොහෙන් හරි Tamanට උරුම නැත්තම් මොකක් හරි උදැල්ලක් වැටෙනවමයි. වීසි කැත්තක් හරි වැටෙනවාමයි. අනිවාර්යෙන් වැටෙනවා. ඒක නවතිනවමයි. සමහර විට හිතින් පීඩාව විඳ නතර වෙන්නේ. ඒ නතර වෙනකොටවත් අඩු ගානේ දරුවෙකුට මේ කතාව මතක් වෙනවා නම් ඒ කියන්නේ මේක මට උරුම නැතිව ඇති. සසරින් එන්න ඕන දෙයක් නෙමේක. ඒ නිසා මෙයා මට සසරේ උරුමයකට ඉන්න කෙනෙක් නෙවෙයි. මම ආදරේ තමයි. එයාත් මට ආදරේ තමයි. නමුත් මේක උරුම දෙයක් නෙවෙයි කියලා හිත හදාගන්න බැරි කරුමයක් තියෙනවනේ දැන්. ඒ කරුමේ ඔය දරුවන්ට දීලා තියෙන සින්දු. බూరు මහා ඔලොමොට්ටල හරක් ලියන සින්දු. ඒ කියන්නේ කෙල්ල ගියොත් ඒ ජීවිතෙන් වැඩක් නැහැ වගේ මතුවෙන සින්දු ලියලා තියෙනවනේ. එහෙම ලියලා තියෙනවනේ. ඔය දැන් තියෙන්නේ පොල්ලෝ කියනවා. අහගෙන ඉන්නකොටත් නිකන් අර ඇත්තට මේක අහගෙන ඉන්න හරියටම ඒක හිත පිහිටනවා නම් ਉਹ පිරිමියෙක් නෙමෙයි. පිරිමියෙක් නෙමෙයි ෂුවර්. ඒ විදිහට මහා ලාමක විදිහට ලියන සින්දු Tamanට මාර විදිහට වදිනවා නම් පිරිමියෙක් නෙමෙයි පුතේ. පිරිමියෙක් නෙමෙයි. Tamanට එන්න ඕන හැඟීමක් මම වටින කෙනෙක්. මට මෙහෙම අනාගතයක් තියෙනවා. එහෙනම් ඒ අනාගතයේදී අදාළ කෙනාව ලැබෙවි. එහෙමයි වෙන්න ඕන. ඒ හින්දා මේ දැන් කවුරු හරි කොල්ලෙක් Tamanව අතහැරලා ගිහින්නම් විභාගයට මාස 2යි තියෙන්නේ. ඒ මාස 2ම වැය කරලා මේකව හොයනවද එක චූඩි බින්ගවල් අසයි අරගේ මේකේ. මාස 2ම අඬාඬ හුල්ලනවද? හිතට හයියක් ගන්න ගෑනු ළමයි. යන්න එකෙකුට යන්න දෙන්න ඕන. යන්නේ උරුම නැත්තම් උට යන්න දෙන්න ඕන. හරි පිරිමි ළමනොත් එහෙමයි.
යන කෙල්ලට යන්න දෙන්න. කෙල්ලෙක් කොල්ලෙක් ගිහින් ආපහු ගෙට ගත්තට කමන්නේ. මේ කෙල්ල ගිහින් ආයෙ ගෙනල්ලා. ඒක හරියට නිකන් අර මේ ඉන්ෂුරන්ස් මේ මොනවද මේ ලීසින් කම්පැනි එකෙන් උසපු වාහනයක ආයෙ ගෙදර ගෙනාවා වගේ ආ. ඒ නිසා මොලේ තියෙන්න ඕන තමන්ගෙන් නික්මිලා යනවා නම් එකියෙකුට යන්න දෙන්න. මේ ගෑනු ළමයින්ට වඩා පිරිමි ළමයි. නික්මිලා යනවා නම් යන්න දෙන්න. දැන් තියෙන්නේ පස්සෙන් ගිහිල්ලා ආපහු තමගේ කොට ඇඳගන්න එක නෙමෙයි. හරිද? මේ මාස දෙකේ දැන් මම නොකියුවට මට නොකියුවට මේ ප්‍රශ්නෙන් පීඩාව විඳින ළමයි පන්ති ඉන්නවා. මේ ප්‍රශ්නෙන් පීඩාව විඳින ළමයි පන්ති ඉන්නවා. සමහර ළමයි ඕකේ උච්චතම අවස්ථාවට ඇවිත් ගෙදරිනුත් අහුවෙලා. කොල්ලත් ගිහින් ගෙදරටත් මාට්ටු. දෙකයි. ඒ දෙකම ප්‍රමුඛ වෙලා තියෙනවා. ඉතින් ප්‍රශ්න දාගෙන අර කාමරය ඇතුළට වෙලා අඬාඬ පාඩම් පිහිටයිද? කවදාකවත් වෙන්නේ නැහැ. ඔයාලා නොදන්නවට ඔයාලා මේ කල්පනා කර කර ඉන්නකොට දැන් ගෑනු ළමයි එහෙම ලොකුවට ඉතින් කල්පනා කරන්න මේ ඉතින් අර එහෙමත් නැහනේ. ඉතින් අර ගෙදරට වෙලා ඔය පැත්තක් බලාගෙන ඉන්නකොට අම්මට තේරෙනවා. අම්මට නොතේරෙනව නෙමෙයි. සමහරට අප්පච්චිට තාත්තට කියනවා මේක. කෙල්ලට මොකක් හරි තියෙනවා. තමුසේ කට දාන්න එපා මෝඩයා වගේ. මම අල්ල ගන්නවා. වයින් දෙන්න එපා තාත්තලට. එතකොට තමයි එන්නේ කැම්මක් එනවා ඉතින්. හා? ඒත් අම්මා පොඩ්ඩක් තියනවා තාත්තා පොඩ්ඩක් කූල් කරලා. අම්මා කොහොම හරි හොයනවා. යාළුවන්ට කතා කරනවා. කතා කරගෙන පුතේ මම මෙහෙම කතා කළා කියලා මෙයාට කියන්න එපා කියලා. යාළුවා එහෙමම ආයේ මැසේජ් එකක්. ඔව්. ඉතින් ඒවත් අම්මලා කරගන්න මෝඩ වැඩ. අම්මලා දැනගන්න ඕනේ මේක ආහාර දාමයේ වගේ මේක සම්බන්ධයි. ප්‍රාථමික නිෂ්පාදකයෙක් ඉන්නවා අන්තිම පුරුකත් ඉන්නවා. මේක එනවා පවු මෙහෙම. ඒක තේරෙන්න ඕන. ඉතින් මහන්සියෙන් හිත පාලනය කරගෙන ඉන්න. හිත පාලනය කරගෙන ඉන්නේ. පාලනය කරන්න අමාරුයි. නමුත් පාලනය කරගෙන ඉන්න. මාස 2යි තියෙන්නේ. මාස 2කට හිත පාලනය කරන්න බැයි නම් ඇත්තටම ඔයාලට මෙඩිකල් ෆැකල්ටි සුදුසු නැහැ. මාස 2කට හිත පාලනය කරන්න බැයි නම් ඔය දරුවන්ට කැම්පස් එක සුදුසු තැනක් නෙවෙයි. මොකද එතන ඊට වඩා හිත පාලනය කරන්න වෙනවා. ඔය මේ එක්සෑම් වෙනවා අරවා මේ වෙනවා මාර විදිහට පාලනය කරගෙන ඉන්නවා තමන්ගේ හැඟීම් සහ දැනීම් ඌමනා එපාකම්. කැම්පස් එක සුදුසු තැනක් නෙවෙයි. තව මාස 2ක් හිත පාලනය කරන්න බැයි නම්. ඒ නිසා මම කියනවා මම පතනවා මම කරපු පිනක් හරි හේතු වෙලා මේ සැරේ විශේෂයෙන් පෙර අවුරුදු වලටත් වඩා සෑහෙන්න දුක් විඳපු දරුවෝ ඉන්නේ. කොරෝනා වලින් පීඩා විඳලා මානසික වැටිච්ච ළමයි. ඉතින් මේ ළමයින්ට මේ මාස 2 හිත රැක ගන්න වාසනාව ලැබේවා කියලා. ඒ ළමයි සමහර විට දැන් ඔය හිතේ එනවනේ ආදරයක්. සමහරලාට හිතේ ආදරය ඉපදිනවනේ. එනවා ඒක ස්වභාවිකයි. ඒක වෙන එක වරදක් නෙවෙයි. ඒ ආවම සමහර වෙලාවට මේ ඒ කෙනාට තදබල බැඳීමක් එනවා. බොහෝ විට ඒක එන්නේ සසර පුරුද්දට. බොහෝ කාලයක් සසරේ එකට හිටපු අය. ඒක දැක්ක ගමන් හිත ඇදෙන්නේ. දැන් සමහර අය ඉන්නවා එහෙම. දැක්ක ගමන් හිත යනවා. හරි දැන් ඔය බලන්නකො සමහර ගෑනු ළමයිට දැන් පිරිමි ළමයින්ට අපි කියන්නේ සමහරලාට පළවෙනි දැක්මෙන් හිත යනවා. අනේ වඳුරේ. එහෙම ටක් ගාලා හිත යනවා. ටක් ගාලා හිත යනවා. ඒ හිත ගියාම ඔය වෙන්නෙම පුතේ සසරේ පුරුද්දට. සසරේ පුරුද්දට මේ බොහෝ කාලයක් එකට ඉඳලා. ඔයාලා දන්නවද 90ක් 99ක් තමන් මුළු හදවතින් ආදරය කරන කෙනා තමන්ට ලැබෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතයේ දරුණුම ගණයේ ආදරයක් උපන් කෙනාට ඒ දරුණුම ගණය කියන්නේ තමන්ගේ ජීවිතයේ මේ ලොකුම ආදරය උතුරා යන ආදරය හටගත් කෙනා බොහෝ විට තමන්ට ලැබෙන්නේ. එහෙම ලැබෙන්නේ නැහැ. හැබැයි තමන්ට ලැබෙන කෙනාට අන් සියලු දෙනාට වඩා ආදරය කරන්න අවස්ථාවක් එන්න පුළුවන්. තේරුණාද කියන්නේ?
Tamanට ලැබෙන කෙනාට පස්සේ අර සියලු දෙනාටත් වඩා ආදරේ උපදිනවා වෙන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මේ ලැබීම එක තීරණය වෙන්නේ මොකක් හරි සසරේ උරුමයකට. ඒ නිසා ඔය ලව් කතා බින්දින ඒවා තමන්ගේ ආදරේ කැඩෙනකොට, තමන්ගේ ආදරේ නැති වෙලා යනකොට, තමන්ගේ ජීවිතෙන් ඒක නැති වෙලා යනකොට ඒක න දුක් නෙමෙයි වෙන්න ඕනේ. ඒක මොකද්ද වෙන්න ඕන? සතුටක් උපදින්න ඕන. මට හිමි කෙනා ලැබෙන්නයි යන්නේ කියලා.